කරන්නේ සුද්ධ වූ සෝවාන් ඵලයේ වැඩ සිටින මිනිස්යාගේ දෙපා දෙක බුදු ශ්‍රී පාද පත්මයට අනුබද්ධ කරවන මහා සමන් බෝධි උත්තමයන්ටයි අපි ආරාධනා කරන්නේ. මට උදව් කරන විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාත් මෛත්‍රී මහා බෝධි උත්තමයන් වහන්සේ උතුම් වූ පාරමී පුරන මගේ මහා සමන් බෝධි උත්තමයනි වඩින්ට මේ ස්ථානයට මේ වන්දනාව පිණිස මේ අදිෂ්ඨානයට එකතු වෙන මේ සියලු රෝගීන්ගේ දෙපතුල බුදු සිරිපත් වලට අනුබද්ධ කරන්ට ඒ වගේම මයංගනේ බුදු යමා මහා ප්‍රාත්‍යාරේ සත්‍යක්‍රියා කරමින් අදිෂ්ඨාන කරනවා බුදුරජාණන් වහන්සේගේ ඒ මහා යමක මහා ප්‍රාත්‍යාරේ මේ ඉන්න හැම රෝගියෙක් නැගවල ඉන්න සියලු යම යකවල් වලින් ආපු යක්ෂ යක්ෂණියන්ගෙන් പ്രേත පිසාචින්ගෙන් කුම්භාන්ගෙන් මේ සියලු දෙනාගේම ජීවිත බේරලා මේ මනුෂ්‍යත්ව නිර්වාණ ධාතුවට වහන්සේ තුලින් පූජා කරන්ට අනේ වඩින්ට මගේ බෝධි උත්තමින් කියන්න සාදු කියලා තිලෝගුරු සම්මා සම්බුදු වූ බුදුරජාණන් වහන්සේගේ පූජනීය වූ අති උතුම් පාකමල් අභියස දොත් මුදුන් තබා ගඳ වැටි අනේ මගේ බුදු පියාණනි මා මෙසේ ප්‍රාර්ථනා කරමි මා තනත් යන තනත් හරියට හඳුනා නොගත් මා යන්නන් වාලේ යනවාද දුවන්නන් වාලේ දුවනවාද මම මුලාවී ඇවිදිනවාද මට අවශ්‍ය තැනට මගේ දෙපා තබා පිවිසීමට හැකි වුණාද ආගිය තැන් වැරදුන තැන් කෙසේදයි අදටත් මා නොදනිමි මාගේ මානව දෙපා මරණින් මතු නැවත මාහට අහිමි වී දෙපා අහිමි අපාලෝක බහුපාලෝක තිරිසන් ලෝක කරා යන ආත්මයකට පිවිස මාගේ මානව දෙපා අහිමි වී යා හැකිවේ නම් ඒ මානව දෙපා රැකගෙන බුදුවරු පසේ බුදුවරු මහා රහතන් වහන්සේලා ගමන්ගත් ඒ උත්තරීතර වූ මනුෂ්‍යත්වයේ දෙපා ලබා ගැනීමට ගමන් කළ පාරමී ගමන් මඟ අවබෝධ කොට ගත යුතුය. සාරා අසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් පාරමී දම් පුරවා ගැනීමට මේ සසර ගමන් මඟ අර්ථවත් කරගනිමින් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා 28 නමකගෙන්ම ලබාගත්තා වූ මහා බුද්ධ නියත විවරණය තුලින් බුදු වීමට අවශ්‍ය අසම සම වූ බුද්ධ කාය වහන්සේ තුල අන්තර්ගත 228ක් වූ මහා බුද්ධ පාද ලක්ෂණ වලින් පූර්ණ ශ්‍රී පාද පත්මයට මාගේ මානව ඉඳුර මේ මගේ මානව දෙපා දෙක මහා සමන් බෝධි උත්තමයන් වහන්සේ තුලින් බුදුන් වහන්සේ බුදු කරගත්ත මංගල කරුණු 228ක් සහිත ඒ බුද්ධ ශ්‍රී පාද පත්මයටම පූජා වේවා මානව ඉඳුර පූජා වේවා ඒ ශ්‍රී පාද වහන්සේ කරා මගේ මේ කය ඔසවාගෙන මහා ගිර තරණය කරන මගේ දෙපතුල අද මේ මොහොතේ සිටම උතුම් බුද්ධ ශ්‍රී පාද පත්මයට පූජා කරමි. ඒ පින් බලයෙන් මින්මතු මා යන සියලුම තන් හැදිනගෙන ගමන් කිරීමේ පින පාර වේවා. පූර්ණ මනුෂ්‍යත්වයක උත්තරීතර අර්ථවත් ගමන් මඟ වේර කර දෙන සදාතනික ලෞතර සරසීම මාහට හිමි වේවා. බුදුන් දැකලා නිවන් දකින්නකල් මහා පාත්‍රා ධාතු ධර්ම කාය වහන්සේ තුලින්
මගේ දෝතට ඒ දානවත පහළ වේවා. බුදුන් දැකලා නිවන් දකින්නකල් චීවර ධාතුව තුලින් මට අදිවත පහළ වේවා. බුදුන් දැකලා නිවන් දකින්නකම්ම මහා මාණික්‍ය ආසනේ ධන ධාතුව තුලින් මගේ අතට ධනෙ පහළ වේවා. බුදුන් දැකලා නිවන් දකින්න තුරු සුද්ධ වූ සෝවාන් ඵලයටම උරුමු ආත්ම විශ්වාසයෙන් මනුෂ්‍යාත්මයකටම උරුමු ආත්මයක් අපට ලැබේවා. මේ වැඳුම සම්මා සම්බුදු උත්තමයන්ටම පූජාවක්ම වේවා. කියන්න කයේ දුක් දුරෙවි, සිතේ දුක් දුරෙවි, මම නිදුක් වෙම්වා, මම නිරෝගී වෙම්වා, මම සුවපත් වෙම්වා. මා මෙන්ම ඒ සියලුම දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මා මෙන්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරෙවි, සිතේ දුක් දුරෙවි, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මම වෛර නැත්තෙක් වෙම්වා, මම තරහා නැත්තෙක් වෙම්වා, මම ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා, මම දුක් පීඩා නැත්තෙක් වෙම්වා, මම සුවසේ ජීවත් වෙම්වා, මම ශාන්ත සුවයටපත් වෙම්වා. මා මෙන්න සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහා නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා, දුක් පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්වා, ශාන්ත සුවයටපත් වෙත්වා. සියලුම සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.